අපි වරකපලින්දලා කුරුණෑගලට එනවා. අපේ අම්මයි ගම වරකප. පොල් ගහ වෙල කිට්ටුව අපි යන මේ වාහනේ කැඩෙනවා. මුටම වහින දවස. ඒක වාහනේ හදන්න try කරනවා. නමුත් හදාගන්න බෑ. හොඳටම අකුරු ගහනවා. දැන් මල්ලි චූටිනේ. ඊපස්සේ ළඟ තිබ්බ ගෙදරක පොඩි ගෙදරක් මිනිස්සු ඇවිල්ලා කොහමරි යාලා අපිව ඒ ගෙදරට අඬ ගහගෙන යනවා. ඉතින් අපි දාරයට කාලා ඔක්කොම කරන්නේ ඒ ගෙදර. ජීවිතයට අපි දැකලවත් අපේ ඥාති සම්බන්ධයක්වත් ඒ කිසි දෙයක් තිබිලා නැහැ. 1989. ඉතින් මටත් මතකයි මමත් චූටි. ඒතර මටත් ඒ ගෙදර තව පොඩි බබෙක් හිටියා. එයත් එක්ක සෙල්ලම් කරන්න දීලා. එන අපි කවදාවත් දැකලා නැති වුණාට ඒ පැය කීපය ඇතුළත අපි නිකන් සෑහෙන කාලයක් තිස්සේ දන්න ඥාතීන් වගේ වුණා. ඊට පස්සේ මට මතකයි අපි සෑහෙන කාලයක් කුරුණෑගල ඉඳලා වරකපල යද්දී අම්මා සමහරක් දවස්වලට එක්කෝ කෙසෙල් ඇවරියක් හරි වැලිතලප පාර්සලයක් හරි අරගෙන අතනින් බැහැලා අර ගෙදරට දීලා ආපහු පුංචිලා ගෙදර යන ගමන් තිබ්බා. ඉතින් එහෙම සම්බන්ධතා තිබ්බ අපේ රට ඇතුලේ. දැන් අද වෙද්දී මේ විදිහට මිනිස්සු එකිනෙකා විශ්වාස නොකරන එකිනෙකත් එක්ක සම්බන්ධතා නොපවත්වා ගන්න තරමට ඇවිල්ලා තියෙනවා. මන් මේ ළඟදී කියපු WHO ඇනලිසිස් එක තියෙනවා. දැනට ලෝකේ ලංකාවේ නෙමෙයි දැනට ලෝකයේම යාලා ප්‍රෙඩික්ට් කරන ඊළඟ හෙල්ත් ක්‍රයිසිස් එක තමයි ලෝන්ලිනස් කියලා. තනියෙන් ජීවත් වෙන්න. මොකද හැමෝම තම තමන්ගේ ලෝක ඇතුලේ තම තමන් කැමති විදිහට තනියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන තී ඒකත් එක්ක අර අනිත් අයත් එක්ක කනෙක්ට් වෙන එක අනිත් අයත් එක්ක බොන්ඩ් වෙන එක ගොඩක් අඩු වෙලා තියෙනවා. අපි සමාජයත් එක්ක සම්බන්ධතාවය අඩු වෙන්න ඒ වැඩි වෙන මෙන්ටල් ස්ට්‍රෙස් එකත් එක්ක අපේ එක්ස්පෙක්ටඩ් ආයු කාලය gradually reduce වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා.